සුබ දවසක් සියලු දෙනාටම. ආයමත් ඔයාලව ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ රෙස්ටෝරන්ට් රෙසිපියට හා රසට හරිම ලේසියෙන් ගෙදරදී අල තෙම්පරාදුවක් හදාගන්න විදිය. හරි අපි බලාගමු අපිට අවශ්‍ය අමුද්‍රව්‍ය මොනවද කියලා. මම මෙතනදී අරන් තියෙනවා අල ග්‍රෑම් 500ක්, උම්මලකඩ තේ හැඳි 2ක්, අබ තේ හැඳි 1ක්, කෑලි මිරිස් තේ හැඳි 2ක්, කුරුඳු පොතු කිහිපයක්, බීලුණු ගෙඩි 1හමාරක්, රම්පේ, කරපිංචා සහ පොල් තෙල්. හරි දැන් අපි අපගේ අල ටික සමාන කෑලි වලට කපා ගන්න ඕන මේ වගේ. ටිකත් සාමාන්‍ය ස්ලයිසස් කපා ගන්න ඕන මේ ආකාරයට. දිනක් අරගෙන අපි මේකට දාගන්න ඕනේ අපි කපාගත් අල ටික. අපි දැන් අල ටික වැහෙන්න මේ විදිහට වතුර දාගන්න ඕන. අපි මෙතන අල ග්‍රෑම් 500ට දාගන්න ඕන ලුණු මේස හැඳි 1හමාරක් සහ කහ තේ හැඳි 1ක්. මේ විදිහට මේක දාලා අපි මේක තැම්බෙන්න තියාගන්න ඕන ගින්දරේ. ඔයාලා මේ විදිහට තම්බ ගන්නකොට ලුණු දාගන්න වතුර එකට එතකොට ඒක හොඳට ලුණු අලයක ඇතුළට අහනවා. ඔයාලට මම මෙතනදී කියලා දෙන්නම් අල තැම්බිලාද කියලා බලන්න ඕන විදිය. ඔයාලා මේ විදිහට අල කෑල්ලක් එළියට අරගෙන මේ විදිහට ගෑරුප්පුවකින් ඇනලා බලපුවාම ඒක පහසුවෙන් ඇතුළට යනවනම් අල ටික තැම්බිලා මේ විදිහට ඔයාලා විනාඩි 10ක් 15ක් අතර ප්‍රමාණයක් ඔයාලා අල ටික තම්බ ගන්න ඕන. මේ විදිහට ගෑරුප්පුව පහසුවෙන් ඇතුළට යනවනම් එතකොට ඔයාලා ගාල ටික හරි. දැන් ඔයාලා මේක ලිපෙන් බා ගන්න. ඔයාලා මේ විදිහට අල ටික වෙන භාජනයකට දාලා මේ විදිහට මේක පියනකින් වහලා විනාඩි 10ක් වගේ මේක තියාගන්න. ඊට පස්සේ අපි විනාඩි 10ක් ගියාට පස්සේ අපි මේකට දාගන්න ඕනේ අපේ කෑලි මිරිස් ටික. ඔයාලා මෙතනදී රස බලලා අල කෑල්ලක ඔයාලට ලුණු මදි නම් ඔයාලට මෙතනදී ලුණු ටිකකුත් එකතු කරගන්න පුළුවන්. මේ විදිහට ලුණු ටිකක් එකතු කරලා හොඳට මේක කලවම් කරගන්න ඕන. හරි දැන් අපි භාජනයක් ලිපේ තියලා මම මෙතනදී මේ සෑන්දි දෙකක තෙල් දාගන්නවා. තෙල් ටික රත් වුණාට පස්සේ අපි මෙතනදී ඇඩ් කරගන්න ඕනේ අපේ අබ ටික. අබ ටික රත් වුණාට පස්සේ අපි මෙතනට දාගන්න ඕන රම්පේ සහ කරපිංචා ටික. මේ ටික ටිකක් කලවම් කරගෙන දැන් අපි දාගන්න ඕනේ අපේ ස්ලයිස් කරගත්ත ලුණු ටික. මේ ටික හොඳට කලවම් කරලා විනාඩියක් වගේ කුක් කරගන්න. හරි විනාඩියක් ගියාට පස්සේ ඔයාලගේ කුරුඳු ටිකයි උම්මලකර ටිකයි මේකට දාලා හොඳට කලවම් කරගෙන ලුණු ටික ගෝල්ඩන් කලර් වෙනකන් විනාඩි 5ක් වගේ හොඳට මේක මද ගින්නේ පිස ගන්නයි තියෙන්නේ. ඔයාලට මෙතනදී අවශ්‍ය ප්‍රමාණයට ලුණු ටිකක් ඇඩ් කරගන්න. නැත්නම් ලුණු වලට ලුණු මදි වුණාම රස අඩු වෙනවා. ඒකෙන්ද ඔයාලා මෙතනට අවශ්‍ය ප්‍රමාණයට ලුණු ඇඩ් කරගන්න. ඒක දැන් ඔයාලා හොඳ කලර් එකක් එනකන් මේක හොඳට හැදිලා ගන්න. හරි දැන් අපි අපගේ අල ටික මෙතනට ඇඩ් කරගන්නවා. ඔයාලා මෙතනදී අල ටික ඇඩ් කරලා සාමාන්‍ය මදගින්දරේ විනාඩියක් විනාඩි එකහමාරක් වගේ මේක හොඳට කලවම් කරගන්න. මදගින්දරේ තියාගන්න. නැත්නම් මේක අඩිය අල්ලනවා. ඔයාලා මෙතනදී විනාඩි එකහමාරක් වගේ මේක ලිපේ තියාලා ඔයාලා කලවම් කරලා මේක ඔයාලා ලිපෙන්
මේක බාගන්න. නැත්තම් ඔයාලා ලිපේ ගින්දර වහලා ඔයාලා මේක තව විනාඩියක් වගේ මේ විදිහට කලවම් කරගන්න ඕන. එතකොට මේක හොඳට කුක් වෙනවා. තාච්චියේ තියෙන රස්නේ. එතකොට මේක අඩිය අල්ලන්නේ නැහැ. හරි දැන් අපේ අර ටික හදලා ඉවරයි. ඔයාලට දැන් මේක පිළිගන්නවන්නයි තියෙන්නේ. ඔයාලට තවත් මේ වගේ රෙස්ටෝරන්ට් රසට, රෙස්ටෝරන්ට් ක්වොලිටියට, රෙස්ටෝරන්ට් රෙසිපියට කෑම ගෙදරදී හදන්න දැන ගැනීමට අවශ්‍යයි නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාලට රෙසිපිය ගැන මොන හරි ගැටලු හෝ ගුණ දොස් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න.